දරු පැටියෙක් ලබා ගන්න ගර්භණී මාස 9 තුල කර යුතු දේවල් 6ක්. කාන්තාවකගේ ජීවිතයේ ඇයට ලැබෙන ඉහළම පදවිය වන්නේ මව් පදවියයි. ගර්භණී කාලයේදී මාස 9ක් පුරාවට තම දරුවා කුස තුල දරාගෙන ඇය ගත කරන්නේ ඉතා සැප පහසු ජීවිතයක් නම් නොවේ. මේ කාලයේදී කාන්තාවකගේ සිරුර බරින් වැඩිවීම ඉතා සාමාන්‍ය දෙයක්. නමුත් සිරුරේ බර අනවශ්‍ය ලෙස වැඩි තරබාරු පෙනුමක් ඇතිවීම සෞඛ්‍ය සම්පන්න නැහැ. නිරෝගී ආහාර පාන හා නිතිපතා ව්‍යායාම වල යෙදීම ඔබේ සිරුර ලෙඩවීම හා තරබාරු වීම වළක්වා ගැනීමට බොහෝ සෙයින් උපකාරී වෙනවා. ගැබිණි සමයේදී ඔබේ සිරුරේ නිරෝගී හැඩය පවත්වා ගැනීම පහසු කරවන උපක්‍රම කිහිපයක්. ඇඳෙන් නැගිටින විට පැත්තකට බර වී වාඩි වීමට උත්සාහ කරන්න. දවසින් දවස ගැබ වර්ධනය වෙද්දී උදරය නෙරීම, උදර පේශී වෙන්වීම වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. වර්ධනය වන කලලයේ පීඩනය සහ ගැබිණි සමයේදී මවකගේ සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසායි මේ දේ සිදුවන්නේ. මෙසේ පේශී වෙන්වීම හානිකර දෙයක් නොවුනත් උදරය විශාල වී නිරා ඇති පෙනුමක් ගැනීමෙන් ඇතැම් විට ඔබට යම් අපහසුතාවක් දැනිය හැකියි. උදර ප්‍රදේශය තවදුරටත් වෙනම නිරා යාම වළක්වා ගැනීමට ඇඳෙන් නැගිටින විට හෝ වාඩි වීමට උත්සාහ කරන විට ඔබේ එක් ඇලයකට බර වී පෙරළි නැගිටින්න. නිතරම වතුර බෝතලයක් ඔබ ළඟ තබා ගන්න. සිරුරේ නිරෝගී බව රැක ගැනීමට වගේම සිරුරේ බර නිසි පරිදි පාලනයකින් යුතුව පවත්වා ගැනීමට දිනකට ප්‍රමාණවත් ලෙස වතුර පානය කිරීම ඉතාම වැදගත් දෙයක් වෙනවා. විශේෂයෙන්ම ගැබිණි සමයේදී මේ ගැන හොඳ අවධානයක් යොමු කළ යුතුයි. නිම්වය හා සම්බන්ධ වන අපරාව එහෙමත් නැතිනම් වැදෑම හා නිර්මාණය වීමට වතුර උපකාරී වෙයි. ඔබ කොහේ ගියත් ඔබ ළඟ වතුර බෝතලයක් තබා ගන්න. සිරුරේ සජලතාව පවත්වා ගැනීමට හොඳින් වතුර බොන්න. දෙන්නෙකුට හරියන්න කන්න ඕන කියලා හිතන එක නවත්තන්න. ගැබිණි කාලයේදී මවකට බොහෝ ආශාවන් එහෙමත් නැත්නම් දොළදුක් ඇති වෙනවා. විවිධ ආහාර පාන වර්ග පරිභෝජනය කිරීමට ඇතිවන බලවත් ආශාව ඔබේ සිරුරේ නිරෝගී බවට බාධා කරන්න ඉඩ තිබෙනවා. හිතේ හැටියට ආහාර පාන ගැනීමෙන් ඔබේ සාමාන්‍ය කැලරි පරිභෝජනය මෙන් දෙගුණයකටත් වැඩි තරමේ කැලරි ප්‍රමාණයක් ශරීරගත වීමට ඇති අවදානම වැඩි. ගැබිණි කාලයේ දෙවන ත්‍රෛමාසිකය ආරම්භ වීමත් සමග ඔබ පරිභෝජනය කළ යුත්තේ ඔබේ දෛනික කැලරි ප්‍රමාණයට වඩා කැලරි 300ක ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ආහාර පාන ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන්න. පෝෂණීය ආහාර පාන ලබා ගන්න. ගොඩක් ආහාර ගන්නව නම් දවල් වේලට කන්න. ගැබිණි කාලයේදී සිරුරට ඇතිවන තෙහෙට්ටුකර ස්වභාවය වැඩි. බොහෝ විට රාත්‍රී කාලයේදී ඔබට දැඩි බඩගින්නක් දැනෙන්නේද මේ හේතුවල බලපෑමින් විය හැකියි. නමුත් අනවශ්‍ය ලෙස බර වැඩිවීමට ඉඩ ඇති නිසා රාත්‍රියේදී ලොකු ආහාර ප්‍රමාණයක් ලබා ගන්න එපා. දවසේ ලොකුම ආහාර වේල දිවා කාලයේදී ලබා ගැනීම වඩාත් හොඳයි. දිවා කාලයේදී නිරෝගී හා පෝෂ්‍යදායී ආහාර වේලකටද රාත්‍රී කාලයේදී සැහැල්ලු ආහාර වේලකටද ප්‍රමුඛ ස්ථානය දෙන්න. මින් ඔබේ සිරුරේ බර හොඳින් පාලනය කරගත හැකියි. ව්‍යායාම කිරීමට යම් කාලයක් යොදා ගන්න. ඇඳේ හාන්සි වෙලා විවේකයෙන් ඉන්න කොයිතරම් සනීප වුණත් ඔබේ සිරුරට ව්‍යායාම අවශ්‍ය බව අමතක නොකළ යුතුයි. ගර්භණියක් නිසා ව්‍යායාම වලින් සම්පූර්ණයෙන් ඉවත් වෙලා ඉන්න එපා. නිතිපතා යම් කාලයක් වැය කරමින් සරල හා සැහැල්ලු ව්‍යායාම අභ්‍යාස වල නිරත වෙන්න. ව්‍යායාම ඔබේ සිරුරේ බර පාලනය කිරීමට වගේම ඔබේ මනෝභාවය මුල් යහපත් කිරීමට ප්‍රතිලාභ දෙනවා. ඇවිදීම වගේ සරල ව්‍යායාම වඩාත් යෝග්‍යයි. සීනි අධික බීම වර්ග පානය කිරීමෙන් වළකින්න. ඉඳහිට සිත ඉල්ලන ඔබ ගොඩක්ම කැමති ආහාර පාන රස බැලීම වරදක් නැහැ. නමුත් හැමදාම වගේ ක්ෂණික කෘතිම ආහාර වර්ග සහ සීනි බහුල සෝඩා බීම වර්ග පරිභෝජනය කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් ඒ ඔබේ සෞඛ්‍ය සම්බන්ධයෙන් නම් හිතකර තත්වයක් නෙවෙයි. සිසිල් බීම වර්ගවල ඇත්තේ ඉතාමත් අඩු පෝෂණ වටිනාකමකි. කෙසේ වෙතත් මේවායේ අඩංගු කැලරි ප්‍රතිශතය නම් ඉතා ඉහළයි. ඉතින් ඔබ නිතර ඒවා පානය කළොත් ඔබ නොසිතන අන්දමින් ඔබේ සිරුරේ බර එන්නම වැඩි වී ඔබ තරබාරු විය හැකියි. මේවායේ අඩංගු රසකාරක හා වර්ණක සිරුරේ සෞඛ්‍ය සම්පන්න බවටද දැඩි ලෙස හානි කරයි.